Hai, අපි බලමු මම මොනවද ගත්තේ කියලා. Hai. අපි බලමු මොනවද ගත්තේ කියලා මම. Straws ගත්තා. එක ගත්තා. මේ highlight එකක් ගත්තා. twig IKEA. බලන්න අපි හදන්න යනවා mac and cheese එකක්. waffles ගත්තා. ඒකට නෙමෙයි බයි. අපි sauce එකක් ගත්තා try කරලා බලන්න. අපි කවදාවත් කාලා අපි garlic එකේ කාලා තියෙනවා. ඒකට අපි ගත්ත heavy cream. ඊට පස්සේ cheese ගත්තා. parmigiano pasta. cheese ගත්තා. cheddar. यार सोलन यानी सेवा एक दादा देवाल में सोलन తిన్నాను टॉफीज गन මේ केक्स तो එකක් ගත්තා ටී පේස්ට් එකක් වගේ එකක් චයිනීස් මොක්ක එකක් එහෙනම් ගත්තා මොකද්ද බලන්න to try on and අර ලංකාවේ කජු වගේම බලමු මැක් ඇන්ඩ් චීස් එක කොහොමද හදන්නේ කියලා bye first of all අපි බලමු මේකත් එක්ක මේ සෝස් එක කාලා මොන වගේ රහක් දෙන්නේ කියලා මොකද මේ සයිඩ් එතනද නිකයි යම් කිරියන්න කම දාමන මොකද අපි ඉස්සර පොඩි කාලේ අපිට ඕනි වෙන්නේ මේවා තමයි මේක හදන්න. බටර් තියෙනවා, පාන් පිටි තියෙනවා, salt and pepper තියෙනවා, heavy cream තියෙනවා, fresh milk තියෙනවා, pasta තියෙනවා. තව cheese slices අපි බටර් ටික දාලා මෙල්ට් කරගන්න ඕනේ. පැප්‍රිකා අපි ගාව නැති හින්දා මේ මිරිස් කුඩුවෙන් ගම්මිරිස් දැම්මා. මේ මම පොඩ දාන්න මොකද මල්ලිත් කනවනේ. ඊට පස්සේ මේ පාන් පිටි ටික අපි fresh milk ටික ටික තමයි දානවා මේක මොකද නැත්නම් කැටි ගැහෙනවා ඊට පස්සේ අර පාස්තා දැම්මොත් වතුර තියෙන එකෙන් ටික සාමාන්‍යයෙන් ටික දාගන්න ඕනේ මේක ලික්විඩ් එකක් කරගන්නකම් ඒක පොඩක් අපි ගොඩක් කියලා එළිය තියලා තිබ්බේ හින්දා පොඩ මෙල්ට් වෙලා පොඩ නෙවෙයි ගොඩක් මෙල්ට් වෙලා ඒක ටික තේ විතරම දාගන්න තියෙන්නේ to ඊට පස්සේ මම 11 ඉඳන් මට මතක නෑ 3:00 කොහෙද එනකම් පාඩම් කළා ඊට පස්සේ මම කොෆි එකකුත් හදාගත්තා පාඩම් කරනකොට ටිකක් නිදිමතක් වගේ ආවා
One eternity later.